සැලෙන්න. Hello guys, welcome to my YouTube channel. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙන්න හිතුවේ මගේ සෙනසුරාදා දවසේ ගෙවෙන විදිය ගැන. මං උදැම්ම ඇහැරිලා වොෂ් එකක් දාගෙන ආවා. අද වහිනවත් එක්ක ටිකක් සීතලයි. එහෙනම් අපි මෙතනින් පස්සේ වෙන දේවල් ටික ඒ කියන්නේ මගේ සෙනසුරාදා දවසේ ගෙවෙන විදිය ගැන මේ වීඩියෝ එකෙන් දිගටම බලමු. ඔන්න ඊට පස්සේ උදේට කෑවා පරාට. ඉතින් කන්න මං ආසයිනේ. මං හිතන්නේ කවුරුත් පරාට කන්න අකමැති අය ඇති කියලා. ඊළඟට මං ෆුඩ් සිටි එකට ගියා. මට බඩු වගයක් ගන්න තිබ්බා. මං ඉතින් ඒකේ පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. ෆුඩ් සිටි එක තියෙන ඉතින් පයින් යන දුර. මේ උදේ ස්ටඩි සෙෂන් එක. ඒකේ මට තිබුණ පේපර් එකක් කරන්න. අද තිබ්බ සබ්ජෙක්ට් එක තමයි සයන්ස්. මම 2016 සයන්ස් O level පාස් පේපර් එකක් තමයි කළේ. ඔයාලට මම පොඩි ටිප් එකක් කියන්නම්. එක්සෑම් එකට යන්න කලින් හොඳට පාස් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් වෙලා ගියොත් අපි එක්සෑම් එකට ෆේස් කරනකොට කිසි බයක් නැහැ. මොකද අපි අර කලින් පාස් පේපර්ස් කරපු අය ප්‍රැක්ටිස් එක තියෙනවානේ. ඉතින් ඔයාලත් එක්සෑම් එකට කලින් අවුරුදු 10ක විතර කලින් පාස් පේපර්ස් කරලා ගියොත් අනිවාර්යෙන් එක්සෑම් එකට හොඳට ෆේස් කරන්න පුළුවන්. ඔන්න ඊළඟට ලන්ච් එක අරගෙන දැන් මේ ඩෙසර්ට් කනවා. මගේ හැනිසන්කම් පේන්නේ පපරලු වගේ. සැලෙනවද එහෙම? සැලෙන්නේ. ඔයාලට කියන්න බැරි වුණානේ මගේ ඇහි නගනයක් දාලා. ඒක වීඩියෝස් වලට නම් පේනවද මන්ද? ඒ වුණාට මට නම් බලද්දි හරි අමුතුයි. අනික එක ගොඩක් රිදෙනවා. මොනා කරන්නද ඉතින්? මොකද මේක මට ඉස්සරේදා තිබ්බ ලෙඩක්. අවුරුද්දකට සැරයක් මගේ ඇහි නගනයක් දානවා. නගනයක් දැම්මේ නැත්තම් ඉතින් මගේ ඇහැට නිින්ද යන්නේ නැහැ. ඔයාලගේ ගෙවල් පැත්තේ කාලගුණය කොහොමද? මෙහෙට නම් හොඳටම වහිනවා සුලිසුලං කුණාටු ඔක්කොම තියෙනවා. ඒ වගේ කුණාටුවක් ආපු වෙලාවක ගත්ත වීඩියෝ එකක් තමයි ඉතින් මේ. ඊළඟට ඉතින් මට හිතුණා වැස්සේ පොඩි ස්නැක් එකක් හදාගෙන කන්න ඕනේ කියලා. මම මේ හදන්නේ ක්‍රිස්පි පොටෑටෝ බෝල්ස්. මම මේ රෙසිපිය කියලා දෙනවා. ඔයාලට පොඩි බඩගින්නක් තියෙන වෙලාවට අලගෙඩියක් තියෙනවා නම් ඉතින් මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මුලින්ම අලගෙඩියක් අරගෙන ඒක හොඳට හොදලා තඹ ගන්න. ඊට පස්සේ ලුණු සුදු ලුණු මං කොච්චි කරලකුත් ගත්තා. තව කරපිංචා ඒ ටික හොඳට පොඩිවට කපා ගන්න. දැන් අර තඹගත්ත අලගෙඩිය චොප් කරලා ඒකට බටර් ටිකකුයි අර ඉස්සෙල්ලා චූටිවට කපාගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකයි රස අණුව ලුණුයි ගම්මිරිසුයි එකතු කරගන්න. කෑලි මිරිස් ටිකකුත් දාගන්න. ඊළඟට මං කෝන්ෆ්ලා මෙස හැඳි දෙකකුත් දාලා මේක හොඳට අනාගත්තා. මේක සොෆ්ට් කරගන්න මං පොල් තෙල් චුට්ටකුත් ඇඩ් කරගත්තා. මොකද අපි දැන් මේකෙන් බෝල හදාගන්න ඕනේ. දැන් තෙල් එකක් රත් වෙන්න තියලා තෙල් එකට මේ බෝල ටික දාලා රන්වන් පාටක් එනකන් හොඳට බැදලා අරගන්නයි තියෙන්නේ.
ඔන්න දැන් මං ක්‍රිස්පි පොටෑටෝ බෝල්ස් හදලා ඉවරයි. දැන් ඉතින් මේක සෝස් එක්ක ගාගෙන කන්නයි තියෙන්නේ. කාලා බලන්නකෝ මාර රසයි. ඔන්න දැන් මම මේ සයන්ස් නෝට් එකක් පාඩම් කරන්න යන්නේ පොමොඩෝරෝ ටෙක්නික් එකට. පොමොඩෝරෝ ටෙක්නික් එක ගැන මම මගේ කලින් ව්ලොග්ස් වල කියලා දීලා තියෙනවා. ඉතින් පොමොඩෝරෝ ටෙක්නික් එක ගැන හරියට දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මගේ කලින් ව්ලොග්ස් බලන්න පුළුවන්. ඒවැ මම කියලා දීලා තියෙනවා කොහොමද පොමොඩෝරෝ ටෙක්නික් එකට පාඩම් කරන්න කියලා. ඔන්න ඔයාලා මගෙන් අහලා තිබ්බනේ මේ පාර පන්තිය කීවෙනියද කියලා. ඉතින් ගිය පාරට වැඩිය එක ප්ලේස් එකක් උඩින් ඉන්නවා. මේ පාර මම පන්තිය 5 වෙනියා. ඉතින් එක ප්ලේස් එකක් හරි උඩට එනවා කියන්නේ මාර සතුටක්. මොකද අපි පාඩම් කරන විදිහටනේ අපේ රිසල්ට් එක එන්නේ. ඉතින් පන්තියේ පළවෙනියා වෙන්න හැමෝටම බෑ තමයි. හැබැයි ඔයා හිතන්නකෝ මේ පාර පන්තියේ 5 වෙනියා වුණා කියලා. ඔයා ඊළඟ පාර පන්තියේ 4 වෙනියා කියලා ටාගට් එකක් තියාගන්න. ඒක හිතේ තියාගෙන හොඳට පාඩම් කරලා මහන්සි වුණොත් ඔයාට අනිවාර්යෙන් ඊළඟ පාර 4 වෙනියා වෙන්න පුළුවන්. 4 වෙනියාම නෙවෙයි ඊට වඩා හොඳ ප්ලේස් එකක් ගන්න උනත් පුළුවන්. ඔන්න මගේ බ්‍රේක් ටයිම් එකේදී මම පොඩි ස්නැක් එකක් එකතු කර ගන්නවා. ඉතින් පාඩම් කරන ගමන් පොඩි කෑමක් කෑවට ප්‍රශ්නයක් නැහැ. පාඩම් කරන වෙලාවට කන්න හොඳ කෑමක් තමයි ආමන්ඩ් කියන්නේ. ඉතින් ආමන්ඩ් වගේ හෙල්දි නට්ස් වර්ග මේ වෙලාවට එකතු කර ගන්නවා නම් හොඳයි. දැන් මේ බ්‍රේක් ටයිම් එකෙන් පස්සේ ඊළඟ ස්ටඩි සෙෂන් එක තමයි කරන්නේ. ඊළඟට රෑ වෙලා මම ගියා ඩිස්පෙන්සරියට මගේ නගනට බෙහෙත් ගන්න. මෙන්න මේ අයි ඩ්‍රොප් එක තමයි ඩොක්ටර් මට දුන්නේ. තව බෙහෙත් එහෙමත් දුන්නා මට බොන්න. ඔන්න ඔහම තමයි ඉතින් මගේ අද දවසත් ගෙවිලා ඉවර වුණේ. එහෙනම් අදට කියලා එන්නම්. මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න රිවිස් මැජික් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.